දැන් කොණ්ඩඤ්ඤ මහරහතන් උපස්ථානේ බුදුරජාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරද්දී අවුරුදු 6ක් මේ අවුරුදු 6ෙම වතුර බොන්න කියලා බල කළේ නැහැ. මොන හරි කන්න කියලා බල කළෙත් නැහැ. මොන හරි අඳින්න කියලා ඒ උපස්ථාන කරනවා කියලා ළඟට වෙලා ගෞරව කරමින් බලාන හිටියේ. කොයි මොහොතද විමුක්තියටපත් වෙන්නේ කියලා. ඔව් එතනදී අර තව පුංචි කරුණකුත් තියෙනවා. ඒ තමයි මේ දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ අතහැරලා ගියේ කියලා. බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී හුදකලා වීම කියන්නේ ධර්මතාවය. බෝසතාණන් වහන්සේලා පිරිසත් එක්ක අවබෝධ කරන්නේ එහෙමයි. බෝසතාණන් වහන්සේලා අර පාරමී ධර්මයන් මුදුන් ප්‍රාප්ත වෙලා උතුම් ලෝතුරා සම්මා සම්බුදු බව ලබද්දී ඒක මේ තුන් ලෝකයේ තියෙන විශ්මයජනකම දෙන්නේ. ඒකට දෙවියන්ට පවා ළඟ ඉන්න අවස්ථාවක් නැහැ. දැන් පාපි මාරය එද්දි දෙවිවරු පවා සීසීකට දිව්වනේ. දැන් දෙවිවරු අහසින් ඉඳලා බලන් ඉන්නවා. දැන් මේ උත්තමයන් වහන්සේ අවබෝධ කරයි. දැන් අවබෝධ කරයි කියලා. නමුත් දෙවිවරුන්ට පවා අවබෝධ කරන මොහොත දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ දැන් මාරයා පවා පෙරදිලා පලා ගියානේ. උන්වහන්සේ හුදකලාව තමයි මේ මොහොත අත්දකින්නේ. එතකොට බෝසතාණන් වහන්සේ නමක් හුදකලාව සම්මා සම්බුදු බව අත්විඳිනවා කියන එක මේ ලෝකේ තියෙන ධර්මතාවයක්. එතකොට මේ ධර්මතාවයට අනුව අච්චර පාරමී ශ්‍රාවක පාරමී පුරලා බුදුරජාණන් වහන්සේ සමීපයෙන් ඉඳලා උපස්ථාන කරලා මහබෝසතාණන් වහන්සේට පළමුව ධර්මය අවබෝධ කරන්න තියෙන පින තියෙන කෙනා පවා කිලෝමීටර් 300ක් විතර ඈතට විසිරුණානේ. දැන් බුද්ධගයාවයි බරණැස සිසිපතනමික දයය බැලුවාම සෑහෙන දුරක් තියෙනවා. එතකොට ඒ අවබෝධ කරන මොහොතේදී බෝසත්වයන් වහන්සේ තනියමයි ඉන්නේ. එතකොට බොමැඩ වජිරාසනයේ මත වැඩ ඉඳිමින් මේ ලෝකයේ තියෙන උතුම්ම පරිශ්‍රණය තමන්ගේ ජීවිතය ගැන කරන අවබෝධය මේ තුන් ලෝකෙහිම කිසිදු රහසක් නැතුව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවා කියන පරිශ්‍රණය ඒක තනියමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේටත් මං හිතන්නේ ඒක පාලලේ තිබ්බ එකක් නෙවෙයි. ඒක වෙන්න තිබ්බ එකක්. ධර්මතාවයක්. ඔව් ඉතින් නම් ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් මට වෙනින් කාරණයක් මතක් වුණේ ස්වාමීන් වහන්සේ කියන කාරණෙත් එක ඔයත් එක්ක බලද්දී ජයශ්‍රී මහ බෝධිනාථගේ වටිනාකම හිතා ගන්න පුළුවන් නේද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට සෙවන සැලසෙමින් වැඩ හිටියා. කිසි කෙනෙක් දැන් ওই විදිහට හුදකලාවට වාසයට විතරයි නම් බුදුරජාණන්සලා ඉම රැඳෙන්නේ. ඒතකොට බෝධිනාථගේ ගුණ තවත් හිතා ගන්න ඕනේ. ඒක හරි. ඔව් ඉතින් බොමැඩ ශාස්ත්‍රුන් වහන්සේට ඒ අසිරිමත් බෝධිරාජානන් වහන්සේ ජීවමාන ස්වරූපයෙන් රන්වන්පත් සැලීමෙන් සෙවන සැලසෙමින් භාග්‍යතුන් වහන්සේට පහසුව සැලසුවා. ඉතින් මේ